හෙලෝ අපේ පේජ් එකට ගොඩක් මැසේජ් එනවා සාමාන්‍යයෙන් කාමර දෙකක වගේ ලක්ෂ 45කට 50කට හදාගන්න පුළුවන් ගෙදරක ඩිසයින් දෙන්න කියලා. මම හිතුවා වීඩියෝ එකක් කරලා පොදු ඩිසයින් එකක් දෙන්න මේකට. මේ ගෙදර කාමර දෙකක් තියෙන කාපාක් එකක්, කෑම කාමරයක්, සාලයක්, කුස්සියක්, බාත්රූම් එකක් තියෙන ගෙදරක්. මේ ගෙදර ලක්ෂ 45කට අඩුවෙන් හදාගන්න පුළුවන්. එළිය පෙනුම ලස්සනට තියෙනවා, වහලවල් කීපකින් සමන්විත වෙලා. වහලවල් තියෙනවා මේ පොඩි වහලත් එක්ක වහලවල් පහක් තියෙනවා. මේ පොඩි වහල දාලා තියෙන ජනෙලි ආරක්ෂාවට. ඉස්සරහ වෙරෙන්ඩ එක තියෙනවා. ලිවින් ඒරියා එක කෑම කාමරේ තියෙන ලිවින් ඒරියා එකේම වෙන් කරලා නැහැ. කෙළවරක අපිට ලිවින් ඒරියා එක ඇරේන්ජ් කරගන්න පුළුවන්. මේ තියෙන කුස්සිය, ප්‍රධාන නිදන කාමරය, බාත්රූම් එක, නිදන කාමරය. මේක මුළු දිග අඩි 33 අඟල් 11ක්, පළල අඩි 28 අඟල් 11ක් විතර වාස්තුවට ගැලපෙන විදිහට ඒක හදලා තියෙනවා. කාපාක් එකේ පළල අඩි 10 අඟල් 5ක් තියෙනවා. මේ ගෙදර එන්ට්‍රන්ස් එක විතර මේ ටික ගන්න පුළුවන්. කාපාක් එක සම්බන්ධයක් නැහැ ඒකට. අපිට නිදහසේ ගෙදර ඉස්සරහා දොර භාවිත කරන්න පුළුවන්. එතන තියෙනවා අඩි 8 අඟල් 3ක ඉඩක්. මම හිතනවා බජට් ගයක් ඉල්ලපු අයට මේක වැදගත් වෙයි කියලා. ඒ වගේම තමයි මේකේ ඇතුලේ වර්ග අඩි ප්‍රමාණය ගත්තොත් ගේ ඇතුළේ තියෙන වර්ග අඩි 841ක්, එළියේ වර්ග අඩි 526ක් තියෙනවා. මේ 526 ගෙදර හදන කෙනාගේ අවශ්‍යතාවය අනුව වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වගේ තැනකින් වරන්ඩ් එක නතර කරන්නත් පුළුවන්. එහෙම වර්ග 80ක විතර අඩුවීමක් කරගන්න පුළුවන්. ඒක තමයි බජට් එකට තමන් කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. ගෙදර පිට පෙනුම මේ වගේ තමයි තියෙන්නේ. ඔතන ටැංකියක් තියෙනවා මෙහෙම බාත්රූම් එක උඩම තියෙන ස්ලැබ් එකේ. පිටිපස්සෙන් දොරක් තියෙනවා එළියට යන්න. කෑම කාමරේ ළඟ පොඩි එළියක් හදලා තියෙනවා ජනෙල් දෙකක් දාලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පේජ් එක අපිව සම්බන්ධ කරගෙන මේ ඩිසයින් එක ගන්න පුළුවන්. මම හිතනවා බජට් කීයක් ඉල්ලපු අයට මේක හොඳ යෝජනාවක් වෙයි කියලා.